ආයිබෝන් කියලා පිළිගන්නවා MongoDB series එකේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. එතකොට අපි කලින් වීඩියෝ එකේ කතා කරා කොහොමද bulk write එක ලියන්නේ සහ upset කියන එක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි එතකොට මේ වීඩියෝ එකේ බලමු කොහොමද validation එක්ක collection එකක් හදාගන්නේ කියලා. අපි කලින් collection හැදුවා නේද? ඒ වුණාට ඒ collection වල අපි validation rule add කරේ නැහැ. එතකොට අපි අද බලන්න යන්නේ කොහොමද මේ validation rules add කරලා collections හදාගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් එක දෙයක් ඉල්ලනවා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලන ගමන් ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් කරහා ගෙන්න ගන්න පුළුවන්. අපි එන බලමු අද කියන පාඩම් කොටස. මම දැනටමත් school db කියලා database එකක් හදාගෙන ඒ database එක ඇතුලේ තමයි ඉන්නේ. මට මෙතන කියන්න පුළුවන් අපි කොහොමද සාමාන්‍යයෙන් database collection එකක් හදේ create collection කියලා ඉවරලා මෙතන නිකම්ම නම දුන්නා නේද මේ. හැබැයි අපි validation rule එක collection එකක් හදද්දී එහෙම නිකම්ම නම විතරක් දීලා එන්ටර් කරන්නේ නැහැ. හැබැයි අපි සාමාන්‍ය විදිහටම අනිවාර්යෙන් නම දෙනවා පළවෙනි යන. අපි හදන collection එකට අපි නම ලියමු student කියලා. ඊට පස්සේ ඒක ගමාගෙන් separate කරගෙන අපි මෙතන curly bracket එකක් open කරගන්නවා. මේ curly bracket එක ඇතුලේ තමයි අපි validation එක කරන්න යන්නේ. මම curly bracket එකක් open කරගෙන පල්ලෙහා row එකට යනවා. ඔයාලා මේක තනි row එකේම ලියාගෙන යන්න පුළුවන්. එහෙම ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි code එක clean එකට තියෙන්න ඕනේ නේද? මම පල්ලෙහා row එකට ගිහිල්ලා තමයි ඒක ලියන්නේ. අපිට මෙතන කියන්න ඕනේ validator කියලා. අයි අපි validator කියලා කියන්නේ අපි ඉතින් validation යන්නේ කරන්න යන්නේ. ඒකින්ද අපි මෙතන validator කියලා colon එකක් දාලා ආයෙ curly bracket එකක් open කරගන්නවා. open කරගෙන මම ආයෙ යනවා පල්ලෙහා row එකට. අපි මෙතන කියන්න ඕනේ JSON schema කියලා අපි ආයෙ curly bracket එකක් open කරගන්නවා. open කරන් මෙතන අපි bson type එක object කියලා කියන්න ඕනේ. කියලා ආයෙත් කමා එකක් දාගෙන අපි පල්ලෙහා row එකට යන්න. මෙතන ඉඳලා තමයි අපේ වැඩේ පටන් ගන්නෙ. අපිට මෙතන කියන්න පුළුවන් දැන් අපි මොනවද ස්ටුඩන්ට් කෙනෙක් ගත්තාම ස්ටුඩන්ට් තියෙනවා name එකක් තියෙනවා age එකක් තියෙනවා city එකක් තියෙනවා ඒ වගේ keys ටිකක් තියෙනවා. අපි එතකොට ඒ keys වලින් අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන data. ඒ කියන්නේ null value එන්න බැරි data අපි required කියලා field එකක් ඇතුලේ තමයි ලියාගන්නේ. required කියලා මේක අපි ලියන්නේ array එකක් විදිහට. මොකද අපිට name එහෙම කීපයක් තියෙනවානේ. ඒකින්ද අපි මෙතන array එකක් විදිහට තමයි ලියන්නේ. name age ඊට පස්සේ අපි දාගමු city කියලා. මම කියන්නේ name age city කියලා දාලා ඉවරලා අපි අපේ කමා එකකින් ආයෙ වෙන් කරගන්න ඕනේ. එතකොට ඔයාලට මම කියවා මේ required කියන එක ඇතුලේ name age city කියලා අපිට අනිවාර්යෙන් null values එන්න බැරි ඒවා අනිවාර්යෙන් value එකක් තියෙන්න ඕනේ මේවා විතරයි මේ required කියන field එකට දාගන්නේ. හරිද? එතකොට ඉතුරු ඒවා පහකට දාන්න. දැන් name age city කියලා ඕන දැම්මා. ඊට පස්සේ තව මොකක් හරි දාන්න ඕනේ parents name වගේ. ඊට පස්සේ ඒ ළමයා කළුයිද සුදුයිද එහෙම කියලා අපිට අදාළ නැති නෙමෙයි අදාළ දේවල් කිහිපයක් දාගන්න ඕනේ කියලා හිතන්නකෝ. හැබැයි ඒවා null values වෙන්න පුළුවන්. එහෙම අනිවාර්යයෙන්ම කියලා එකක් නැහැ. ඒ වගේ ඒවා අපි කියන්නේ වෙනම properties කියලා තමයි අපි ඒවා ලියාගන්නේ. properties කියලා colon එකක් දැම්මා curly bracket එකක් open කරගත්තා. අපිට දැන් කියන්න පුළුවන් තව දෙයක්. මේ අපි required field එකේ දැම්ම ඒවා තියෙනවනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් null value වෙන්න බැරි ඒවා. අපි ඒවා මොන data type එකෙන්ද තියෙන්න ඕනේ? ආය age එකක් වගේ ගත්තා මේක minimum අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද ඒ වගේ validation rules ටික ලියන්න ඕනේ. ඒවත් අපි ලියන්නේ මෙතනම තමයි. අපි එතකොට name කියන එක ලියමු. අපි එතකොට කොහොමද data type එක තියෙන්න ඕනේ කියලා ලියන්නේ JSON නෙමෙයි bson type එකෙන් තමයි අපි කියන්නේ. bson type එක string එකක් වෙන්න ඕනේ මට name එකේ. ඊට පස්සේ අපිට හම් වෙනවා age එක. එතකොට age එක කොහොමද තියෙන්න ඕනේ? age එකේ bson type එක අපිට ඕනේ integer එකක්
විදිහට. හැබැයි මට බෑ ඒජ් එක 18ට අඩු කට්ටියට මේක ඇතුළට ඇඩ් වෙන්න දෙන්න. ඒකට මට කරන්න පුළුවන් කමා එකක් දැම්මා. මිනිමම් කියලා අපිට කියන්න පුළුවන් 18ට වඩා 18 කියලා. එතකොට මෙතන වෙන්නේ age කියන කෙනාගේ type එක data type එක integer එකක් විදිහට ඕනේ. හැබැයි එයා අනිවාර්යෙන් 18ට වැඩි වෙන්න ඕනේ. 18ට වැඩි වෙන්න ඕනේ කියලා කොහොමද කියන්නේ? මිනිමම්. ඒ කියන්නේ අවමගේ තියෙන්න පුළුවන් අවමගේ තමයි 18. එතකොට 18ට වඩා අඩු කට්ටිය මේකට එන්න කරන්න try කරොත් අනිවාර්යෙන් error එකක් එනවා. එතකොට තව අපිට තියෙනවා city එක. city එකට අපිට තියෙන්න ඕනේ data type එක මොකක්ද? city එකට data type එක අපි string ම තමයි ගන්න නේද? එහෙම string කියලා ලියාගත්තා. එතකොට මම මොකද්ද කිව්වේ? required field එකේ ලියන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන data ටික. value එකක් තියෙන්න ඕනේ, keys ටික තමයි ලියන්නේ. ඒ කියන්නේ නමක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. මේ උදාහරණයක් හැටියට නම් අනිවාර්යෙන් නමක් තියෙන්න ඕනේ මේ ළමයාට. අනිවාර්යෙන් වයසක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම city එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මම කිව්වා ඒ වගේ අනිවාර්ය නොවන දේවල්. ඒ කියන්නේ null values pass කරන්න පුළුවන් දේවල් අපි කොහෙද ලියන්නේ? ඒක තමයි අපි ලියනවා කිව්වේ මේ properties කියන එක ඇතුලේ. ඒ වගේම මම කිව්වා අර කලින් required කියන field වල data types තියෙන්න ඕනේ කොහොමද? මේවා minimum කොහොමද තියෙන්න ඕනේ? maximum කොහොමද තියෙන්න ඕනේ කියලා අපිට මේ property කියන එක ඇතුලේම තමයි ඒ ටික සඳහන් කරගන්න ඕනේ. අපි මීට අවතනව තව ලියමු name and city කොහොමද තියෙන්නේ? අපි ලියමු මෙයාගේ color එක. color එක ලියුවට ආයිත් දාන්න එපා. ඒ වුණාට color එක ලියමු. අපි කියනවා color එකේ boolean type එක තියෙන්න ඕනේ. ඒකත් string එකක් විදිහට. තව ඕනනම් අපිට තව මොනවා හරි දාගන්න පුළුවන්. අපි මොකක්ද දාන්නේ? දාගමු height එක වල. height එක අපිට කොහොමද තියෙන්න ඕනේ? ඒකත් boolean type එක string ද නැහැ. අපි දාමු integer විදියට. දැන් ඔයාලට පැහැදිලිවද නේ? required කියන field එකේ තියෙන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ null value වෙන්න බැරි key ටික. එතකොට ඒ වගේම ඒ අනිවාර්ය key වල validation එක type එක මොකද්ද වෙන්න ඕනේ? minimum අගයක් තියනවාද? maximum අගයක් තියනවාද? ඒ වගේ ඒ ටිකත් අපි ලියාගන්නේ property එක ඇතුළෙම තමයි. ඊට පස්සේ ඒ වගේ null value එන්න පුළුවන් දේවල්. null value එන්න පුළුවන් keys ටිකත් අපි ලියාගන්නේ properties කියන එක ඇතුළෙම තමයි. ඊට පස්සේ දැන් මට මේ ටික හොඳටම ප්‍රමාණවත්. දැන් අපිට කරන්න තියෙන්නේ ගානට curly bracket ටික බලලා වහගන්න එක තමයි. එතකොට මෙතන 1යි මෙතන 1යි 2යි මෙතන 1යි 3යි මෙතන 1යි 4යි curly bracket 3යි 4යි ඊට පස්සේ සාමාන්‍ය bracket එකක් තියෙනවා. අපිට දැන් මේක enter කරගෙන බලමු. හරි. ඔයාලට දැන් පේනවා okay 1 කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි ලියපු validation එකත් එක්ක අපේ collection එක හැදිලා තියෙනවා. දැන් අපි බලමු show collections කියන එකේ අපේ collection එක පෙන්වනවද කියලා. ඔව් අපේ student කියන collection එක දැන් අපේ school DB එකට සාර්ථකව add වෙලා තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේකට date එකක් add කරන්න කියලා. එහෙම නැත්නම් document එකක් add කරන්න කියලා. මම මේකට insert 1 එකෙන් අපි curly bracket එක open කරලා කියනවා name එක අකිල, age එක 24යි, city එක දාන්න අපි Trincomalee කියලා දාලා
අපිට ඕන සිටි එක දෙන්නනේ. කලයකට අපි කලය එකක් දාගමු. කලය එක අපි දාගමු. රෙඩ් ඔය දාලා ඉවරලා අපි මේක එන්ටර් ප්‍රෙස් කරමු. සෝරි මම ඉන්සර්ට් 1 කියන එක කෙලින්ම පාවිච්චි කරලා දෙනවා. මෙතන ඉන්සර්ට් 1 කියන එකට කලින් එන්න ඕනේ කලෙක්ෂන් එකේ නම. හරිද? ඒ වල කලින් වීඩියෝ බලලා තියෙනවනම් දන්නවා. මට පොඩ්ඩක් හිතන වැඩිලා තියෙනවා. අපි දැන් එන්ටර් කරමු. හරි. ඔයාලට දැන් මෙතන පේනවා acknowledge true කියලා. මම ඔයාලට මෙතන මේ color කියන එක ඇඩ් කරේයි මේක මෙතන අපිට color කියන එක ඇඩ් කරන්න පුළුවන් කියලා වෙනවා. එහෙම නැතුව මෙතන color කියන එක අපි ඇඩ් කරේ නැතත් කිසිම error එකක් එන්නේ නැහැ. මොකද අපි ඒවා require field එකට නෙමෙයි දැම්මේ. අපි නිකන් optional වගේ ඒවා තමයි color එකයි height එකයි දැම්මේ. දැන් ඔයාලට වෙන acknowledge true කියලා ඇවිල්ලා අපේ data එක ඇඩ් වෙලා තියෙනවා. අපි දැන් බලමු අපේ data එක document එක අපේ database එකට ඇඩ් වෙලා තියෙනවද කියලා. student.find හරි. name එක අකිල, age එක 24යි, city සිංකොමලි, color එක red කියලා ඇවිල්ලා තියෙනවා. අපි දැන් බලමු මේකට අපේ validations හරියට වැඩ කරනවද කියලා. ඒක කොහොමද බලාගන්නේ අපි? බලා ගන්න තියෙන ලේසි විදිය තමයි අපි වැරදි data එක ලියන එක. මේක arrow keys වලින් අපි අර කලින් ලියපේව ගන්න පුළුවන්. මම ඒ කලින් ලියපේ කරා. අපි age එක දාමු string එකක් විදියට. හරි. ඔයාලට පේනවා document fail validation කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? අපි කොහොමද අපි කිව්වේ age එක අනිවාර්යෙන් int එකක් වෙන්න ඕන කියලා. integer එකක් වෙන්න ඕන කියලා. හැබැයි අපි age එක integer එකක් විදියට නෙමෙයි string එකක් විදියට තමයි යවුවේ. එතකොට ඔයාලට error එකක් අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ අපි අපේ validation එක හරියට ලියලා තියෙනවා. ඔයාලට මෙතන පල්ලෙහාට ගියාම වෙයි මේ තියෙන අපි basic type එක integer එකක් විදියට තමයි දුන්නේ. අපේ error එක ඉන්න හේතුව තමයි type did not match. අපි 24 කියන එක string එකක් විදියට යවලා දෙනවා. හැබැයි අපි කියලා තියෙනවා age එක integer එකක් වෙන්න ඕනේ කියලා. මේ තියෙන මෙතන ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපි string එකක් තමයි කන්සිඩර් කරලා තියෙන්නේ. ඒ වුණාට අපේ type එක integer එකක් වෙන්න ඕනේ. අන්න ඒකින්ද තමයි ඒ error එක ආවේ. එතකොට ඒ විදිහට තමයි validation එක collection එකක් හදාගන්න. අපි validation එක එතකොට collection එකක් කොහොමද හදාගන්නේ කියලා මුලින්ම බලුවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ මාතෘකාව ගැන කතා කරගෙන යමු. එතකන් මේ වීඩියෝ එක නවත්තනවා. වීඩියෝ එක බලපු හැමෝටම සුබ දවසක්.